මගේ කොණ්ඩේ ස්ට්‍රේට් කරාට පස්සේ මේ වගේ තනින් තන කනගාව කොණ්ඩේ මැද පිටිපස්සෙන් එහෙම ටික ටික මේ අයන් එක තියලා අදින තැන ඉඳලා එහෙතන ඉඳලා කඩලා ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ හොඳටම ඩැමේජ්ලා තියෙන්නේ කොණ්ඩේ. මේ කලර් කරපුවාම නම් ඒ කියන්නේ මීට කලින් මම ස්ට්‍රේට් කරලා තියෙනවා. එතකොට ඔහොම ඩැමේජ්ලා නෑ. මේ පාර කරපු එකට තමයි මෙහෙම ඩැමේජ් උනේ. මේ ඉතින් මෙන්න මේක ගැන පොඩ්ඩක් හොයලා බැලුවා ඔලිව්ස් හෙයාර් ට්‍රීට්මන්ට් කියලා තියෙන ඒවා. මෙන්න මේක මම අරගෙන බැලුවා. මේ ඒක අරගෙන තව එච්චර දවසක් නෑ. නාල ඉවර වෙලා හොඳට වියලුණාට පස්සේ ගාලා ඊට පහුවෙනිදා උදේ හොදලා ඇරියා. මේක 1995යි මට උනේ. ප්‍රයිස් නම් එක තැන්වල එක ගණන් වෙන්නේ නැති. මේක පොඩ්ඩක් ජෙල් එකක් වගේ සුවඳයි. මේ හොඳට පිරිසිදු කරලා නෑවට පස්සේ කොණ්ඩේ ෂැම්පු කරාට පස්සේ කන්ඩිෂනර් කරන්නේ නැතුව මේක ගන්න. මේක ගාලා ඉවරලා ටිකක් වෙලා ඉඳලා හොදලා ඇරියත් කමක් නැහැ. නැත්නම් ඊට පහුවෙනිදා හොදලා ඇරෙනවා නම් හොඳයි. මේකේ රිසල්ට් කොහොමද කියලා මම ඔයාලට වීඩියෝ එකක් ළඟදිම අරගෙන එන්නම්.